Oh my god! Wow! What? හෙල්ලෝ යාළුවනේ ඔන්න අද මම වෙනස් විදිහ වීඩියෝ එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ දවස්වල අපිට වැකේෂන්. ඒක නිසා මම ගෙදරම තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. ඉතින් මට හිතුණා අද වෙනස් විදිහ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඔන්න ඉතින් අද වීඩියෝ එකට අපිත් එක්ක එකතු වෙනවා අලුත් කෙනෙක්. ඒ තමයි මෙන්න මෙයා. මේ තමයි අපේ අම්මා. ඉතින් මම අද හිතුවා පොඩි ගේම් එකක් කරන්න ඕනේ කියලා අපේ අම්මත් එක්ක. එහෙමයි මේ ගේම් එක වෙන්නේ. මම මගේ හිතේ එක අංකයක් හිතා ගන්නවා. ඔයාත් ඔයාගේ හිතේ අංකයක් හිතා ගන්න ඕනේ. හරිද? මම ඔයාගේ හිතේ තියෙන අංකෙ ගෙස් කරන්න ඕනේ. ඔයා මගේ හිතේ තියෙන අංක ගෙස් කරන්න ඕනේ. ඉස්සෙල්ලාම ගෙස් කරන කෙනා තමයි දිනන්නේ. හරිනේ? හරි. ඔයා හිතේ අංකයක් දැන් තියාගත්තනේ. අලුත් අංකයක් තියාගන්න. හරිනේ? එතකොට දැන් මමත් මගේ හිතේ අංකයක් තියාගත්තා. හරි. ඔයා ඉස්සෙල්ලා පටන් ගන්න. अंक क्या है मगे अंक ඔයාගේ අංක කියන්නේ මගේ අංක ගෙස් කරන්න 50ට වඩා අඩුයි හරි මං කියන්නේ 30 30ට අඩුයිද වැඩිද 30ට අඩුයි හරි දැන් ඔයා කියන්නේ ඔයා මගේ හිතේ තියෙන අංක ගෙස් කරන්න 48 Oh my god! Wow! ඊයේ කහරියටම කිව්වනේ. අනේ හරි අලුත් එකක් ඈ. තව අලුත් අංකයක් හිතේ තියාගන්න. අරක ට්‍රයිල් නේ. හරි මමත් අංකයක් හිතේ තියාගන්නම්. හරි. ඔයා ඉස්සර කියන්නේ අංකය. 50ට වඩා වැඩි. ඔයාගේ එක 60. අඩුද වැඩිද? 60ට වඩා. 60ට වැඩි. වැඩි. What? ඔයා මගේ හිතේ තියෙන අංකයක් කියන්න. 68. නෑ 68ට වඩා අඩුයි. අඩුයි. ඔයාගේ එක ඔයා කලින් කිව්වේ මට අමතක වුණා. හරි. 55 අඩුද වැඩිද? වැඩි. 50ට වැඩි. හරි. ඔයා ගෙස් කරන්න මගේ. ඔයා කලින් කිව්ව 50. 50ට වැඩි. 55 50ට අඩුයි. ඔයා ළඟට එනවා. මම ඔයාගේ ලක්කම කියන්න. 50කට වැඩි. 60. 60ට අඩුද වැඩිද? අඩු. අඩුයි. ඔයා කියන්නේ දැන්? 53 50ට වැඩි. මම 58ට වඩා වැඩිද අඩුයිද? වැඩි. ඔයා කියන්නේ 54 ආයෙත් අයියට කිව්වා. මට අංක මතක වෙනවා හිතේ තියාගෙන ඉන්නේවා. එහෙනම් 3ක් කරත් වෙන 2ක් 3ෙන් 2 කියන්නේ මෙයාට කොහොමද බිම ගිහලා ඉවරයි. ඒක නිසා අපි මෙයාට දිනුම දෙමු. Thank you. ආවට. හරි ළමයි ගිහින් එන්නම්. Thank you for watching. Bye. Bye.